අප්පුවාමිට රෑ දෙගොඩාරේ සෑහෙන්න ගමන් බිමන් තියෙනවා. නිතරම යන එන පාරක් තියෙනවා. පොර ඔතනින් යන්නේ ටිකක් බයෙන්. ඒ උනාට ඒක පෙන්නන්නේ නැහැ. පට්ට තිත්ත කුණුහරුප ටික කියාගෙන තමයි යන්නේ. යකෙක් නේද? පාරට පැන්නේ මොකෝ මාව බය කරන්නද? මෝට බය පක්ෂපාතී බව පෙන්වන්න හොඳ නැහැ. අනේ අප්පුහාමි තමුසේගේ කුණුහරුප කියවිල්ල නවත්තලා යන ගමනක් යනවා කෝයි. උඹ කවුද බල මගේ කුණුහරුප නවත්තන්න? අප්පුහාමි තමුසේගේ කුණුහරුප වැඩේ නිසා මගේ ළමයි ටික හදාගන්න බෑ ඕයි. උන් දැන් මට බනින්නේ තිත්ත කුණුහරුපෙන්. ඒවා එනකොට මට බයයි ඕයි. හරි මං කුණුහරුප කියන එක නවත්තන්න. තමුසෙත් ඉතින් පිරිමියෙක් වගේ ගෙදර ඉන්න එපාය. තව එක කාරණාවක්. ඒ මොකද්ද? අනේ අපේ ගෑණි මේ මගේ විමානය අතහැරලා තමුසේගේ පැලට එන්න හදනවා. ඒ මොකද බොලේ? ඇයි ඕයි තමුසේ මෙතනින් යන්නේ? සරමත් උස්සගෙන අමු නිර්වස්ත්‍ර එන්නේ. සියලුම තුන්දොස් එළියේ. උඹ මනාපනම් මගේ අමනාපයක් නෑ බං. ඒවා අහන්. උඹේ ගෑණි මොකෝ මගේ ගෑණි මොකෝ. මෙතකි මුට ගෑණිය කිව්වොත් යක්ෂණියක් හරි කමන්නේ.